අතිශයින්ම ආදරණීය දරුවනේ, අප්‍රේල් 9 වෙනි දිනට අපි එන්නේ දෙවියන්ගේ කරුණාවෙන්. අපි හැම වෙලාවකම අපේ ජීවිතේ මොනවද වෙන්නේ කියන ඒ අභ්‍යන්තර විපරම නිරන්තරයෙන්ම අප තුළ හැම මේකද තුළ ජීවත් වෙන හැම මිනිසෙක් තුළම තියෙනවා. ඊළඟ නිමේෂය, ඊළඟ මිනිත්තුව, ඊළඟ පැය, ඊළඟ හෝරාව, දවස තුළ අපේ ජීවිතයේ බොහෝ අපේක්ෂිත දේවල් පිළිබඳවද අනපේක්ෂිත දේවල් පිළිබඳව අපි තුළ නිරන්තරයෙන්ම මේ කුතුහලය අපි තුළ තිබෙනවා. මේක තමයි මනුෂ්‍යත්වය. ඒක කොයිලාවවත් මනුෂ්‍යයන්ගෙන් අයින්ට කරන්න බෑ. ඒ වගේම දෙවියන් වහන්සේ කිසි විටකවත් ඒ தત્ත්වය අපේ ජීවිත තුළ උන්වහන්සේ අපිව අවතක්සේරු කරන තත්වයකුත් නෙමෙයි. නමුත් අපිට මේ වගේ තත්වයක් આવොත් වැරදි. ඒ මොකද්ද? අපි දන්නවා මේක හොඳින් වෙයි කියලා. නමුත් අපිට ඒත් සැකයක් තියෙනවා. මෙන්න මේ තත්වය මට පොඩ්ඩක් ඔබත් එක්ක පැහැදිලි කරන්න ඕනේ. බයිබලයේ මාර්ක් 9:23 අපිට කියන්නේ තමාගේ සිතින් සැකනකොට තමා කියන දේ සිදුවේ අදහන්නේ නම් ඒක වෙනවලු. ඒ කියන්නේ අපිට සැකේ එන්න පුළුවන්, හැබැයි සැක කරන්න බෑ. මම ඔබට කියන්නේ දෙනවා. අපිට දෙයක් කරන්න ගියාම අපිට සැකේ එන්න පුළුවන්. නමුත් අපිට සැක කරන්න බෑ. අපි ඒක පෙරලා අපි වැඩ කළ යුතුයි. දැන් බයිබලයට අනුව උන්වහන්සේ අපිට දීපු බලවත් ආත්මීය ප්‍රදානයක් තමයි උන්වහන්සේගේ ඇදහිල්ල. අපි විශ්වාස කරන දේ අපි කතා කරනවා. ඒක තමයි අපිට බයිබලයේ විග්‍රහය. අපි හැම වෙලාවෙම කතා කරන්නේ අපි විශ්වාස කරන දේ. කෙනෙක් රෝගී වෙනවා කියලා එයා තීරණය කරන්නේ එයා ගැන කතා කරද්දී. කෙනෙක් සුව වෙනවා කියලා තීරණය කරන්නේ එයා කතා කරද්දී ගැන. එතකොට යම් ආකාරයකින් ඔබට ශ්‍රේෂ්ඨත්වයට ළඟා වෙන්න පුළුවන් නම්, යම් ආකාරයකින් මේ ප්‍රශ්නේ හොඳම පිළිතුරු ලබා ගන්න පුළුවන් නම් අපි ඒක ලබා ගත යුතුයි. නමුත් being better is a sin. කොහොම හරි ප්‍රශ්නෙන් එළියට එන එක පාපයක්. හැබැයි ශ්‍රේෂ්ඨ ලෙස ප්‍රශ්නෙන් එන්න එක ආශිර්වාදයක්. මම ඔබට කියන්නේ තේරෙනවද? අමාරුවෙන් ලයිට් බිල ගෙවන එක පාපයක්. හැබැයි ඒක බහුලව ගෙවන එක ආශිර්වාදයක්. ඒක හේතුව දෙවියන් වහන්සේ අපිට ආරාධනා කරලා තියෙද්දී මේ කත තුල ආශිර්වාද ලද්දම් බවට පත්වන්න. එයින් පහළ අපි පව්කරුවන් තමයි අපිට ඒක ලබා ගන්න බැරි වුණා. බයිබලයට අනුව පාපය මේ ලෝකයේ ලොකුම පාපය තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවට ජේසුස් වහන්සේ පිළින් නොගැනීම. එතකොට මම ඔබට අවධාරණයෙන් කියනවා මේ ඊළඟ විනාඩිය මොනවද වෙන්නේ? ඊළඟ සිද්ධියේදී ඔබ යන ඉන්ටර්විව් එක, ඔබ යන මේ ප්‍රශ්නයට කතා කරන්න යන, ඔබ යන මේ ජොබ් එක, මේ මොනාරි දෙයකට ඔබ ප්‍රවේශ වෙනවනේ. එතකොට අපි අභ්‍යන්තරය තුළ නිරන්තරයෙන් අපි ගාව සැකයක් තියෙනවා. සැකය සාමාන්‍යයි. සැකය පාපයක් නෙමෙයි. නමුත් අපි සැකය තුළ සිටීම පාපයක්. මම ඒකයි කිව්වේ being better is a sin. ඒ කියන්නේ කොහොම හරි ප්‍රශ්නෙන් එළියට එන එක පාපයක්. නමුත් ශේෂ ලෙස ප්‍රශ්නෙන් එන එක තමයි ආශිර්වාදය. එතකොට ඔබගේ අද දවස ගැන ඔබ යම් ආකාරයක ඔබ තුළ තියෙනවා යම් ආකාරයක පරාසීය අවබෝධයක්, මට අද මෙහෙම වෙනවා, මෙහෙම වෙයි. ඒත් එක්කම සමවේදිකාවේ අනිත් අන්තය තුළ තියෙනවා මම දන්නේ මේක මෙහෙම වුණොත් මෙහෙම වෙයි, මම දන්නේ මේක බයකුත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ ඇදහිල්ලේ උප්පත්තිය තමයි සැකය. සැකය තිබ්බොත් විතරයි ඇදහිල්ල ඉපදෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට ඍණාත්මක භාවයම තමයි ධනාත්මක භාවයත් ඇති කරන්නේ. බයිබලේ නෑ ඍණාත්මක භාවය ධනාත්මක භාවය. මම ඔබට කාලෝචිත, ඔබට ගම්ම්‍ය වෙන ආකාරයේ කේන්ද්‍රයකින් කතා කරොත් එමය. එතකොට මම ඔබට කියනවා අද ඔබට නොඑක ආකාරයේ තක්සේරුවක් දවස් පුරාවට තියෙන්න පුළුවන්. නමුත් කොහොමත් ඔය ප්‍රශ්නෙන් ඔයා එළියට එනවා. සමා වෙන්න මං කිව්වට. කොහොමත් ඔය ගැටලුවෙන් ඔයා එළියට එනවා. නමුත් ඔයා ඔය ප්‍රශ්නෙන් එළියට එන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් දෙවියන්ගේ කරුණාවෙන්, දෙක දෙවියන්ගේ ආශිර්වාදයෙන්. අය මං කියනවා එකක් ඔබ දෙවියන්ගේ කරුණාවෙන් එනවා, දෙක දෙවියන්ගේ ආශිර්වාදයෙන් එනවා. අපිව දෙවියන් වහන්සේ මේ කරුණාවෙන් මිස්රට යන නෙමෙයි, ආශිර්වාදයෙන් යන. අපිව ගලවනු ලැබුවේ ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන්. එහෙම තමයි කොරින්ත සභාව කියන්නේ. නමුත් උන්වහන්සේ අපිට ආශිර්වාද කරලා දෙනවා.
මම ඔබට කියන දේ තේරෙනවද? එතකොට කාන්තාරයේදී මාපේ දීලිවන්තයන්ට ඊශ්‍රායල් සෙනඟට බඩගිනි ආපු වෙලාවේ ඔවුන්ට ඇති වෙන්න දුන්නා. නිකම් මේ බාගෙට නෙමෙයි ස්වාමීන් වහන්සේ දුන්නේ. ඇති වෙන්න කැම දුන්නා කියලා කියන්නේ. එතකොට මම ඔබට කියනවා ඔබ කොහොමත් ඔය ප්‍රශ්නෙන් එළියට එනවද? කොහොමත් ඕක විසඳනවා. හැබැයි ඔබ තීරණය කළ යුතුයි මේක කරුණාවෙන්ද ආශිර්වාදයෙන්ද ඉවර කරගන්න කියලා. මම නම් කියන්නේ ඔබ ආශිර්වාදයෙන් ඉවර කරගන්න ඕනේ. කොහොමද පාස් ආශිර්වාදයෙන් ඉවර කරගන්නේ? විශ්වාස කරන්න, ප්‍රීති වෙන්න, දෙවියන්ට ස්තුති කරන්න, නටන්න, ආදරය කරන්න, සමාව දෙන්න, බයිබලයේ කියවන්න, ගීතිකාවක් ගයන්න, දෙවියන්ට ස්තුති කරන්න. ඔබ එනවා කරුණාවෙන් නෙමෙයි ඇදහිල්ලෙන්. කරුණාවට වඩා ආශිර්වාදය හරි වෙනස් පුතා. අපි එන්න ඕනේ ආශිර්වාදයට. මයිකයි being better is okay but being great is the greatest. ඔබ කොහොම හරි ප්‍රශ්නෙන් එළියට එන එකට වඩා ප්‍රශ්නෙන් ඔබ නටනට එළියට එන එක තමයි නියම. ජේසුපේටයි ස්වාමින් වහන්සේ අද ඔබට ඒ නටනට එන මාර්ගය සකසලා තියෙනවා. God bless you. තව පාරක් මේ ප්‍රශ්න මේක අහන්න තව කෙනෙක්ට යවන්න. ජේසුපේටයි